ආයුබෝවන් සුබ දවසක් සුන්දර දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරාට ඇත්තටම සුබ දෙයක් පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. සුන්දර දෙයක් පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. කනට මිහිරි දෙයක් නෙමෙයි, ඇසට ප්‍රිය දෙයක් පිළිබඳව නෙමෙයි ඇත්තටම මේ කතා කරන්නේ. ඛේදවාචකයක් පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී සිද්ධ වුණු මේ ඛේදවාචකය පිළිබඳව සමාජ මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළා. සමාජ මාධ්‍ය තුල පෝස්ට් පළ වුණා මේ සම්බන්ධයෙන්. ඉතින් අපිට හිතුණා කතා බහ කරන්නට. මොකද ඛේදවාචකය සිද්ධ වෙලා ඉවර වුණාට ඉදිරි පරම්පරාව නැත්තම් මේ වගේ ඛේදවාචක වලට මුහුණ දෙන්න කියලා හිතන පිරිසක් ඉන්නවනේ. එහෙම පිරිසක් ඉන්න නිසානේ මේ වගේ ඛේදවාචක දැන් සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ පිරිස ඒ ඛේදවාචක වලින් වළක්වා ගැනීමේ අරමුණින් තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඔබ දන්නවා දැන් මේ කුමක් සම්බන්ධයෙන්ද කතා කරන්න කියලා. ආසන්නතම සිදුවීම තමයි ඉමාශි හෙට්ටිආරච්චි නැමැති භද්‍ර යෞවනයේ පසුවන මේ තරුණිය සියදිවි නසා ගන්නවා. මේ සියදිවි නසා ගන්නේ ඇයි? ඇත්තටම සියදිවි නසා ගැනීම පිළිබඳව අපි දිගින් දිගටම කතා බහ කළා, වාර්තා කළා. පසුගිය කාලේ මේ නව යෞවනයේ පසුවන තරුණ තරුණියන්, භද්‍ර යෞවනයේ පසුවන තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමට පෙළඹීම වැඩි. සියදිවි නසා ගැනීමට ඇති ප්‍රවණතාවය වැඩි. ඒ වයස් සීමාව තුල දැඩි ප්‍රවණතාවයක් තියෙනවා සියදිවි නසා ගැනීම වලට. එහෙනම් ඇයි ඒ වයස් සීමාව පසු කළාට පසුවනේ ඇත්තටම වගකීම් යුතුයකම් තමන්ගේ ජීවිතයට එන්නේ. ඉතින් මේ වගකීම් යුතුයකම් වෙනකොටනේ ජීවිතයක් තුළ ඇත්තටම අරගලයක් සිද්ධ කරන්නට සිදු වෙන්නේ. ජීවත් වෙන්න යම් වෙහසක් දරන්නට සිදු වෙනවා ඔය කාලෙන් පස්සේ. නමුත් මේ සියදිවි නසා ගැනීම වලට වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ මෙන්න මේ නව යෞවනයේ තරුණ තරුණියන් තුළ. ඒ බව දැනට පරීක්ෂණ මගින්, නිරීක්ෂණ මගින්, නිගමන මගින් පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ඇයි මේ විදියට මේ වයස් සීමාවේ සියදිවි නසා ගැනීමට වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් කතා කරන්නට ඇත්තටම සූදානම් වෙනවා. ඊට කලින් මම මේ සිදුවීම සඳහන් කරන්නම්. ඉමාශි හෙට්ටිආරච්චි මම හිතන්නේ දකුණේ මාතර ප්‍රදේශයේ තරුණියක් සියදිවි නසාගෙන තියෙනවා. තමන්ගේ නිවෙස් පරිසරය තුල ගසක එල්ලිලා තමයි මේ සියදිවි නසා ගැනීම සිද්ධ කරගෙන තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් වීඩියෝ ඡායාරූප දිගින් දිගටම සමාජ මාධ්‍යයේ සැරිසරනවා දැන් මේ වෙන විට. ඇයගේ යහළු යෙහෙලියන් ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ ඒ වගේම ශෝක ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා සමාජ මාධ්‍ය හරහා. ඒ සියලු දේ දැන් සිද්ධ වෙලා ඉවරනේ. ඇය සියදිවි නසාගෙන ඉවරයි. මොකක්ද මේකට හේතුව? සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් කතා කරද්දී සියදිවි නසා ගැනීම වලට හේතු සාධක කීපයක් ඇත්තටම බලපානවා. මේ හේතු සාධක මත ඇත්තටම මේ තමන්ගේ මනෝභාවය තමයි පළවෙනිම කාරණය සියදිවි නසා ගැනීම සඳහා. එතකොට මනෝවිද්‍යා සාධක සහ සමාජීය සාධක මේ සඳහා බලපානවා. සමාජය තුලින් යම් කාරණා හට ගන්නවා කෙනෙක්ට සියදිවි නසා ගැනීමට හේතු වන. එහෙම හටගත්තු කාරණා නිසා මනෝභාවයක් ඇති වෙනවා තමන් සියදිවි නසාගත යුතුයි කියලා. ඒ සියදිවි නසා ගැනීමට පෙර ඒ යම් කාරණා හේතු කොටගෙන ඇති වෙන්නේ මොකක්ද? වෛරයක් ඇති වෙනවා, තරහාවක් ඇති වෙනවා, ක්‍රෝධයක් ඇති වෙනවා. මෙන්න මේ තරහව, වෛරය, ක්‍රෝධය එක් අන්තයකට ගිහිල්ලා තමයි අවසානයේ සියදිවි නසා ගැනීමක් බවට පරිවර්තනය වෙන්නේ. සමහර විට යම් කාරණාවක් නිසා කෙනෙක් සමග උරණ වෙන්න පුළුවන්. අපි කියමු ආදර සම්බන්ධයක් බිඳ වැටීම. ආදර සම්බන්ධයක් බිඳ වැටීම නිසා කෙනෙක් සමග උරණ වෙන්න පුළුවන්. ඒ උරණ වීම තුළ තමන්ට ඒ ආදර සම්බන්ධය බිඳ වැටීම කියන කාරණය තමන්ගේ මනසට දරා ගැනීමට හැකියාවක් නැහැ. ඒ හරහා තරහවක් උපදිනවා. ක්‍රෝධයක්, වෛරයක් උපදිනවා. සමහර විට අනිත් පාර්ශවය මේ ආදර සම්බන්ධයට මුල් වුණු අනිත් පාර්ශවය
කෙරෙහි තමයි මේ වෛරය, ක්‍රෝධය, තරහව ඇති වෙන්නේ. ඒ හරහා කෙනෙක්ව ජීවිතක්ෂණය පවා ඝාතනය කරන්නට පවා පෙළඹෙන අවස්ථා අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන් ඒ ඇතිවන තරහව, ක්‍රෝධය, වෛරය පිට කරගන්න ක්‍රම. සමහරවිට කෙනෙක්ව ඝාතනය කරන්න පුළුවන්. කෙනෙක්ට හිංසා පීඩා කරන්න පුළුවන්. සමහරවිට තමන්ට හිංසා පීඩාවක් කරගන්නට පුළුවන්. ඔය ආදී වශයෙන් තරහ පිට කරන ක්‍රම තියෙනවා. තව සමහරව තරහවල් මේ දුක, ශෝකය, තරහ, වෛරය මේවා පිට කරනවා ගීත හරහා. ගීත ශ්‍රවණය කිරීම හරහා. ඒ වගේම ගීත ලිවීම, නිසදස් ලිවීම, ඒ වගේම විවිධ නිර්මාණ හරහා මේ ආදී වශයෙන් ඒ තරහවල්, ක්‍රෝධවල්, වෛරය පිට කර ගන්නා ආකාර තිබෙනවා. එහෙමනම් ඒ සියල්ල අන්තයට ගිහිල්ලා තමන්ගේ මනෝභාවය තමන් දැන් අර අවස්ථාවලදී තව කෙනෙක්ව එපා වෙන්නට පුළුවන්. තව කෙනෙක්ව එපා වෙලානේ තරහවක්, වෛරයක්, ක්‍රෝධයක් හටගන්නේ. මේ අවස්ථාව වන විට තමන්ට තමන්ම එපා වෙනවා. තමන්ට තමන්ම එපා වෙලා සියදි විනාශ කරනවා. තමන්ට තමන්ම එපා වුණාම මොකක්ද වෙන්නේ? මට මගෙන් ඇති වැඩක් නැහැ. මම ජීවත් වෙලා මොකටද? මේ ආදරේ නැතුව මං ජීවත් වෙලා මොකටද? මට මේ දේ නැතුව මං ජීවත් වෙලා මොකටද? මට මේ ටාගට් එකට යන්න බැරුව මං ජීවත් වෙලා මොකටද? අන්න ඒ ආකල්පය ඇති වෙනවා. සියදිවි නසා ගැනීමක් දක්වා එය වර්ධනය වෙනවා. ඒ මනෝභාවය වර්ධනය වෙනවා සියදිවි නසා ගැනීමකට. ඉතින් ඒ හරහා තමයි මේ විදිහට විශේෂයෙන් ඉතින් මේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ගැන මම කතා කළා. මෙන්න මේ නව යෝන්විය තමයි වෛද්‍යවරු, මනෝවෛද්‍යවරු පවා සඳහන් කරලා තියෙන්නේ වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ සියදිවි නසා ගැනීම වලට. එහෙමනම් ඒ නව යෝන්වියට ඇති ප්‍රශ්න මොනවද? ආදර සම්බන්ධකම්, අධ්‍යාපන ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, අන්තර්ජාලය, වර්තමානයේ තාක්ෂණයේ තියෙනවත් එක්ක අන්තර්ජාලය, දෙමාපියන් තුලින් එල්ල වෙන පීඩනය, සමාජය තුලින් එල්ල වෙන පීඩනය, යහළු ඉහළියන් තුලින් එල්ල වෙන පීඩනය, මේ සියලුම කාරණා හේතු වෙන්නට පුළුවන්. පාසල ගත්තොත් පාසලේදී ගුරුවරුන් හරහා එල්ල වෙන පීඩනය, සමහරට විභාගයට ලකුණු අඩු වීම පීඩනයක් වෙන්න පුළුවන්. නැත්තම් පාසලේ ක්‍රියාකාරකමක් කර ගැනීමට නොහැකි වීම හරහා තමන්ගේ මනසට පීඩනයක් ඇති වෙන්නට පුළුවන්. මේ වගේ දේවල් නිසා තමයි මේ පීඩනය හටගන්නේ. ඉතින් අන්න ඒ මනෝභාවය ටිකෙන් ටික වර්ධනය වෙලා සමාජයට විෂාදය දක්වා, විෂාද කියන්නේ යම් රෝගයක් මනෝවිද්‍යාත්මකව ගත්තොත් එහෙම අන්න ඒ විෂාදය දක්වා මේ මනෝභාවය වර්ධනය වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු පවසනවා. මේ වගේ පීඩනයකින් පෙළෙන එහෙමත් නැත්නම් යම්කිසි සියදිවි නසා ගැනීමට පෙර අපිට ඔවුන් තුල ලක්ෂණ දකින්න පුළුවන්. විවිධ ලක්ෂණ. මේ ලක්ෂණ ගැන කතා කරද්දී ඒක ඔබටත් මටත් වැදගත්. ඇත්තටම තමන්ගේ ළඟින්ම ඉන්න මිතුරා මිතුරිය ඒ වගේ ලක්ෂණ පෙන්වුම් කරනවා නම් ඔබට මට හැකියාව තිබෙනවා ඇය හෝ ඔහු සමග කතා කරන්නට. ඔබට ප්‍රශ්නයක්ද කුමක්ද? ඇයි මෙහෙම ඉන්නේ? අන්න ඒ ආදි වශයෙන් කතා කරලා ඒ ප්‍රශ්නය දැනගෙන සමහරට ඇයට හෝ ඔහුට සහනයක් වෙන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම ඔබ ඒක ඔබගේ වගකීමක් හා යුතුයකමක් විදිහට සලකන අවස්ථා තියෙනවා. ඇත්තටම වගකීමක් හා යුතුයකමක්. මොකද ජීවිතයක් බේර ගන්න ඕනේ. එහෙම කතා කරනවා. සමහරට මේක කියන්නට කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. යාළුවන්ට කියන්නට බැරි වෙන්න පුළුවන්. ගෙදර දෙමාපියන්ට කියන්නට බැරි වෙන්න පුළුවන්. නැත්නම් තවත් පුද්ගලයෙකුට කියන්න බැරි වෙන්න පුළුවන්. ආදරවන්තයට කියන්නට බැරි වෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණාම මේ කොටාස වලින් කවුරු කෙනෙකුට මේක පවසන්න පුළුවන්. දෙමාපියන්ට කියන්න බැරි දෙයක් යාළුවෙක් කියන්න පුළුවන්. යාළුවෙක්ට කියන්න බැරි දෙයක් දෙමාපියන්ට කියන්න පුළුවන්. මේ දෙගොල්ලන්ටම කියන්න බැරි දෙයක් තවත් යාළුවෙක් කතා කරන්න පුළුවන්. යා ආදී වශයෙන් නැත්නම් ගුරුවරයෙක් එක්ක කතා කරනවා, වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න පුළුවන්. නැත්නම් ඒ සම්බන්ධයේ ඒ විෂය සම්බන්ධයෙන් යම් ප්‍රාමාණික දැනීමක් ඇති පුද්ගලයෙක් එක්ක කතා කරන්නට හැකියාව තිබෙනවා. ඒ හරහා තමන් තුළ තියෙන මේ මානසික පීඩනය සැහැල්ලු කරගන්න හැකියාව තිබෙනවා සඳහන් වෙනවා. ඉතින් තමන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයන්ගේ හැසිරීම වෙනස් වෙනවා. යම් මානසික පීඩනයක් ආවම අර සාමාන්‍ය හැසිරීම නෙමෙයි ඔවුන් සිටින්නේ. ඒ හැසිරීම වෙනස් වෙනවා. ඒක ළඟම ඉන්න පුද්ගලයාට තමයි තේරෙන්නේ. ඒ වගේම හුදකලාව ප්‍රිය කරනවා.
හැමතිස්සෙම තරහ යනවා. පොඩක් රුස්සන ගතියක් ඇති වෙනවා නිතරම. අන්න ඒ ආදී ලක්ෂණ පෙන්වු කරන බවක් තමයි වාර්තා වෙන්නේ මෙහෙම මානසික පීඩනයකින් පෙළෙන උදවිය. ඉතින් මේ සඳහා මම අර කිව්වා වගේ මනෝවිද්‍යාත්මක සායන තියෙන වෛද්‍යවරු ඉන්නවා. ඒ මත තවත් වැඩිහිටියෝ ඉන්නවා. ඒ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනීමක් ඇති පුද්ගලයෝ ඉන්නවා. අන්න ඒ පුද්ගලයන්ට මේ සම්බන්ධයෙන් කතා කරලා තමන්ගේ මනස තුල ඇති පීඩනය නිදහස් කරගන්නට, සැහැල්ලු කරගන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපරාධයේ මේ ලැබුණු ජීවිතයක් නැති කරගන්නේ. ඒ තැනට මනස හදන්නට අනිත් පුද්ගලයන්ට හැකියාව තිබෙනවා. තමන් ඒ මානසික පීඩන පුද්ගලයාව ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලයන්ට මේ දේ කරන්නට හැකියාව තිබෙනවා. ඔබත් ඉතින් අපිට කියන්නට තියෙන්නේ ඔබ ළඟින් ආශ්‍රය කරන පුද්ගලයන්ගේ හැසිරීම රටාව කෙරෙහි ටිකක් අවධානයෙන් ඉන්න. මොකද වර්තමානයේ විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න හරහා දැන් මේ නවයෝන්වියට නම් ආර්ථික ප්‍රශ්න ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් තමන්ගේ ගෙදර නැත්තම් පවුලේ ආර්ථිකය චර ශක්තිමත් නැත්තම් යම් දරිද්‍රතාවයකින් තමන් පෙළෙනවා නම් තමන්ගේ සමස්ත පවුලම ඒකත් සමහර විට බලපාන්නට ඉඩ තිබෙනවා. මොකද තමන්ගේ යහළුවන් යෙහෙලියන් ඒ පවුල් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පවුල් නම් එතකොට තමන් ආශ්‍රය කරන යහළු යෙහෙලියන්ගේ පවුල ඒ විදිහට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නම් තමන්ට නිකන් අර පොඩි ලැජ්ජාවක් වගේ ඇති වෙනවා තමන් දුප්පත්නේ කියලා. අන්න එහෙම හැඟීම් වෙන්න පුළුවන්. එහෙම ඉන්නවා මානසික මට්ටම් තියෙන එක මානසික මට්ටම් තියෙන පුද්ගලයෝ ඉන්නවනේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ පාසල් යන වයසේ දරුදැරියන් භද්‍ර යෞවන නවයෝන්විය දරුදැරියන් සියදිවි නසා ගැනීම වලට පෙළඹීමේ ප්‍රවණතාවය වැඩි කියලා මම අහයි කියනවා. ඒක සනාථ වෙලා තිබෙනවා විවිධ සමීක්ෂණ මගින්. ඉතින් ඒ දේ ඇත්තටම එදිරියම් පිළියමක් යෙදිය යුතුයි. මේක පාසලෙන් ආරම්භ කළ යුතුයි. පාසල හරහා ආරම්භ කිරීමට හැකියාව තියෙනවා. මොකද පාසල තුලත් මේ මනෝ උපදේශක සාය පැවැත්වීමට හැකියාව තියෙනවා නේද? තමන් ආකල්පමය වශයෙන් සිසු දරුදැරියන්ව වර්ධනය කිරීමට, ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමට, ඍණාකල්ප වලින් මිදලා ධනාකල්ප ඇති කර ගැනීමට පෙළඹවීමට හැකියාව තිබෙනවා මේ වගකීම් යුතු නිලධාරීන්ට. මේ විෂය කෙරෙහි ප්‍රාමාණික දැනුමක් තියෙන බලධාරීන්ට නිලධාරීන්ට හැකියාව තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම අවධානය යොමු කළ යුතුයි. මොකද මම හිතන්නේ මේ මෑත කාලයේ වාර්තා වුණා සියදිවි නසා ගැනීම මේ පාසල් සිසුන්ගේම සියදිවි නසා ගැනීම බොහොමයක්. ඉතින් එයත් ඇත්තටම භද්‍ර යෞවනයේ පසුවන තරුණියක්, නවයෝවනියේ පසුවන තරුණියක්. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම ළඟින් ආශ්‍රය කරන පුද්ගලයාට තමයි වගකීම තියෙන්නේ. තමන් ආශ්‍රය කරන, තමන් ළඟින් ආශ්‍රය කරන යහළුවාට හෝ යෙහෙළියට යා ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක ඔබට තමයි පළමුව දැනෙන්නේ. ඒ දැනුම් වහාම ඇයි හෝ සමග කතා බහ කළ යුතුමයි ඒ සම්බන්ධයෙන්. මොකද මේක සංගවාගෙන ඉන්න මානසික පීඩනය දැඩි වෙනවා. මානසික පීඩනය දැඩි වුණ තැන අවසාන ප්‍රතිඵලය සිදුවි නසා ගැනීම. ඒකයි. ඒ නිසා අපි ඇත්තටම සමාජයේ ජීවත් වෙනකොට යම් අවධානයක් සමාජය තුළට යොමු කළ යුතුයි. ඒක තව කෙනෙක්ගේ යහපත පිණිස වනවා නොඅනුමානයි. The briefing board අපගේ නාලිකාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මම දිනේෂ්. The briefing